දගු ඉල්හන් දගු උල්රුල් හේජු සොත්සම්නදා වැඩ කරනවා කියලා කරලා දුන්නා මොනවද? අපි බලමු. සෝරි සාග්වා සාග්වා හදා කිව්වොත් මොනවද? සමාව ගන්නවා. එහෙනම් සමාව ගන්නවා කියන එක දාන්න බෑ. චුක්කා රල් හේජු සොත්සම්ද. චුක්කා කියන්නේ සුබ පැතුවා. සුබ පැතලා දුන්නා කියන්නත් පුළුවන්. හැබැයි වැඩ කරා කියලා සුබ පතන්නේ නැහනේ. එහෙනම් චින්චන් චින්චන් කියන්නේ ප්‍රශංසා රයිට්. එහෙනම් උත්තරේ ගන්න පුළුවන් ප්‍රශංසා කරලා දුන්නා. ප්‍රශංසා කරා කියන අදහස. අවසාන උත්තරේ දෙනවා ඉන්සා. ඉන්සා කියන්නේ ආචාර කිරීම. එහෙනම් අපිට උත්තරේ විදියට ගන්න පුළුවන්. උත්තරේ අපිට ගන්න පුළුවන්. උත්තරේ තුන චින්චනල් හේජුසස්සම් නිදා මොනවද? ප්‍රශංසා කරලා දුන්න බලමු. ඔජේ කොංජන්ජන් නිම් කේස් සෝ ඔචේ ඊයේ කොංජන්ජන් නිම්. කවුද කොංජන්ජන් නිම් කියන්නේ? වැඩපලේ ප්‍රධානියා හංසං නිතරම සංසිල් හගේ අවංකව ඉල්හන්දගු වැඩ කරනවා කියලා චින්චානල් උත්තරේ තුන හේජුසස්සම් නිදා කරලා දුන්නා. මාරල් ඒ කතාව තෙරනිකා සවන් දුන්න නිසා මොනවාද කිබුනි චුවස්සම් නිදා හැංගීම් හොඳ වුණා. අපරෝදෝ ඉදිරියේදීත් යොල්සිමි ඉරල් කොම් නිදා උනන්දුවෙන් මහන්සියෙන් වැඩ කරනවා නැත්තම් කරાવી. එහෙනම් එයාට ප්‍රශංසා කරපු නිසා එයා ඉදිරියේදීත් ඒක අහපු නිසා ඉදිරියේදීත් හොඳින් වැඩ කරන්නම් කියන කරાવી කියන අදහස තමයි තියෙන්නේ. අපි යන් ඊළඟට ස්තන දිනවා මෙතන පාරෝ චගොබ් බොගරෝ පාරෝ කෙලින්ම එවෙලෙම චගොබ් බොගරෝ වැඩ ඇඳුමට හිස් තැනක්. වැඩ ඇඳුම මොනවද කරන්න පුළුවන්? මන්දල්ගු හදලා කියන්න බෑනේ. එනම් බෑ. පුරගු ආමන්ත්‍රණය කළා එහෙම නැත්නම් ගායනා කරා ඉත්තා රයිට්. වැඩ ඇඳුම මාරු කළා අඳිනවා. කරා ඉත්තා මාරු කළා ඇඳලා ඉරල් සිජාකම් නේද වැඩ ආරම්භ කරා. එහෙනම් උත්තරේ 3. කොන්නෝ කගෝ කියන්නේ හරහා යනවා මාරු වෙලා යනවා. ඔව්. පාර මාරු වෙනකොටත් අපි කියනවා කොන්නෝ කදා කියලා. එහෙනම් කොන්නෝ කගෝ පාර මාරු වෙලා පාර හරහා ගිහිල්ලා කියන අදහස. එහෙනම් උත්තරේ 3 බලන්න. චගොබ්ජන් ඒසෝ වැඩපලේ ඉරල්තේනන් වැඩ කරන විට හංසං නිතරම චගොබ්බොගල් ඉබොයා හම්නිදා වැඩ ඇඳුම ඇඳිය යුතුය. කරේසෝ එම නිසා චුල්ගන් හන්හුවේ වැඩට ඒමෙන් පසුව පරු කෙලින්ම චගොබ් බොගල් කරායිප්කෝ ඉරල් සිජක් හමදා වැඩ ඇඳුම් මාරු කරගෙන වැඩ ආරම්භ කරනවා. අපි යන් ඊළඟට ඒකේ තියෙනවා හිස්තැන කියුචිකල්. කියුචික් කියන්නේ නීති රීති. නීති රීති එක්ක පිළිපදිනවා එහෙම නැත්නම් කඩ කරනවා. පිළිපදිනවා චිකිදා. කඩ කරනවා මේකේ විරුද්ධ වචන තමයි ඔගිදා. එහෙනම් කියුචිකල් චිකොයා හම්නෙදා. මොනවද නීති රීති පිළිපැදිය යුතු උත්තරේ 3. එහෙම අපි සරලව ගන්නවා. ඉක්මනට උත්තර ගන්න පුළුවන්. එතකොට පොණයා හම්නෙදා. පොණෙදා කියන්නේ යවනවා. පොණයා හම්නෙදා යැවිය යුතුයි. චිවදා ඉවත් කරන වස් කරන චිවයා හම්නෙදා ඉවත් කළ යුතුයි. සයොන් heයා හම්නෙදා භාවිතා කළ යුතුයි. අපි ප්‍රශ්නය තුලේ මොනවද තියෙන්නේ කියලා බලමු. යෝරෝ සරාමි හම්කේ. යෝරෝ සරාම් කියන්නේ බොහෝ පිරිසක්. හම්කේ සෙන්හාල් හානන් එකට ජීවත් වන කිසුක්සා ඒසෝනන් නේවාසිකාගාරයේදී කියුචිකල් නීති රීති චිකයා හම්නිදා පිළිපැදිය යුතුයි. තරන් සරාමේගේ වෙනත් පුජ්‍යලයින්ට පිහේරල් චූමයන් අන්දෙම්නිදා කරදර දීම නොකළ යුතුයි. ඒ විදිහට තියෙනවා. ඒක හරි. අපි යන් ඊළඟට 58 හිස්තැන දෙන විතර පුනීගිගා. පුනීගි කියන්නේ වටපිටාව. වටපිටාව නිසා අපිට ගන්න පුළුවන් උත්තර මොකක්ද බලමු. ඔව්. බලමු අපිට ගන්න පුළුවන් මොකක්ද කියලා. ඔව්. ඔම්ගියක් හම්නිදා. ඔම්ගියක් හදා කියන්නේ දැඩි කියන එක.
ඔව් දැඩි. ඒ කියන්නේ නීති රීති දැඩි කියන අදහස. නීති රීති දැඩි. තක් තක් හම්නිදා ශක්තිමත්. ඡායුරොප් සම්නිදා. ඔව් මොනවාද ඡායුරොප්තා කියන්නේ නිදහස්. කදාරොප් සම්නිදා සංකීර්ණයි කියනවා. බලමු අපි එක එක පාඩ ගන්න බැරි වෙයි. මොකද මේ හැම එකක්ම වෙන්න පුළුවන්. නිසා අපි බලමු එක. උරි හේසානන් අපේ කර්මාන්තශාලාව ටී-ෂර්ට් චරල් ඉක්කු ටී-ෂර්ට් ඇඳලා චුල්ගන් හේතු දෙම්නිදා වැඩට ගියත් කමක් නෑ. උරි හේසානන් පුනී ගිගා අපේ කර්මාන්තශාලා වටපිටාව එහෙනම් මොනවද? චායුරොප්සම් නිදා අපිට කැමති ඇඳුමක් ඇඳන් යන්න පුළුවන්. එහෙනම් නීති දැඩි නැහැ. නීති අඩු චායුරොප්සම් නිදා කියනවා. ඔව් අපිට නිදහස්. හරි. අපි යනවා ඊළඟ එක. පුල්කේ හදාගු හේසෝ නොන්දමි නේ නොන්දමි මගේ විහිළුව පුල්කේ හදාගු අපහසුතාවයටපත් වුණා කියලා ඔව් මොනවද වෙන්නේ බලමු. අපහසුතාවයටපත් වුණා කියලා මොනවද කරන්න පුළුවන්? එහෙනම් අපහසුතාවයටපත් වුණ නිසා ඔව් මොනවද කියන්නේ? පල්ලි සාග්වා හෙස්සම් නිදා උත්තර එක ඉක්මනට සමාවගත දෙක මොන්ජෝ චුම්බි හෙස්සම් නිදා ප්‍රථමයෙන් සූදානම් කරා ගන්න බෑ මිරි ඒබං හෙස්සම් නිදා කලින් වලක්වා ගත්තා පාලනය කළා ගන්න බෑ චාජු හාරල් නෙස්සම් නිදා නිතරම බැන්න එහෙනම් උත්තරේ එක අපි ඇතුළට ගිහිල්ලා බලමු චිග්ජං තොන්යෝයේගේ වැඩපළ සමසේවකින්ට නොන්දමල් හෙස්සම් නිදා සමසේවකයෙකුට මොනවද කරේ විහිළු කරා කරොන්දේ නමුත් නේ කියන්නේ මගේ කියන එක නේ නොං දමල් තුත්කු මගේ විහිළුව අහලා චිග්ඩං තොන්යෝයේ වැඩපළ සමසේවකයාගේ ප්‍රයෝජොන්හි අංචු අස්සුම්නිදා පෙනුම හොඳ නැතුණා යා කියන්නේ එයාගේ ඉරියව් එයාගේ මූණ හැඩය හොඳ නැති වුණා නේ නොන් දමේ පුල්කේ තාගු හේස මගේ විහිළුවට අපස්ථාවට පත් වුණා කියලා මොකද්ද කරේ? පල්ලි සාග්වා හෙස්සමනදා. එහෙනම් උත්තරේ 1. අපි යන් 60 වෙනි එකට. චගොබ් ජංගි ඔම්මන් ඉම්නිදා වැඩපළ වැඩ කරන ස්ථානයේ කියන්නේ ඔම්මන් ඉම්නිදා අපිලිවෙලයි. එහෙනම් පදාගල් සුරෝ යාගේ සම්නිදා. සිල්දා කියන අතු ගාන එහෙනම් පදාගල් සුරයාගේ සම්නිදා. බිම අතු ගෑ යුතුයි. බිම අතු ගාන නම් මොකේද? අපි පිච්චාරූරෝ පදාගල් සුරයා ගෙස්සම්නිදා. කොස්සෙන් එහෙම නැත්නම් ඉදලෙන් බිම අතු ගෑ යුතුයි මේක නම් ඉදලෙන් නෙමෙයි කොස්සෙන් බිම අතු ගෑ යුතුයි පිචාරු කියන්නේ කොස්ස කොල්ලේ රෙදි කැබලි සෙරේගි අපද්‍රව්‍ය සෙරේගි පච්චි ඩස්පෑන් එක අපි කුණු ඉවත් කරන උපකරණය ඩස්පෑන් එක හරි අපි යන් ඊළඟ එකට යල්ගු විවෘත කරලා තක්කෝ වහලා චම්ගගු අගුළු දානවා එහෙම නැත්නම් බොත්තම් දානවටත් අපි කියනවා අගුළු දාලා තුදරිගු තට්ටු කරලා ඔය අදහස් තියෙනවා අපි බලමු චන්මුනල් ජනේලය හිස්තැනක් හංගිරල් හප්සිදා වාතාශ්‍රය පිරිසිදු කරමු ජනේලය එනං ඇරලා යොල්ගෝ හංගිරල් හප්සිදා වාතාශ්‍රය පිරිසිදු කරමු චගොබ් ජංගේ නෙම්සෙගා සිමම් නිදා චගොබ් ජංගේ වැඩපලේ නෙම්සෙගා ගඳ සිමම් නිදා අධිකයි චන්මුනල් යෝරෝ හංගිරල් හප්සිදා ජනේලය විවෘත කර වාතාශ්‍රය පිරිසිදු කරමු එහෙනම් උත්තර 1 අපි යන් ඊළඟට ඔව් කොම්සු හදා පරීක්ෂා කරනවා කොම්සු යොන්මා ග්‍රයින්ඩර් වැඩ පුල්ලියු වර්ග කරනවා කාණ්ඩ කරනවා පුල්ලි වර්ග කරනවා කාණ්ඩ කරනවා ඊළඟට තියෙනවා චුංජි බලමු ඔය වචන හතර තියෙනවා ඔය වචන හතරෙන් ගැලපෙන්නේ මොකක්ද කියලා අපි බලමු උත්තරයට ගන්න පුළුවන් මොකක්ද කියලා අපි දන්නවා චුංජි හදා මොම්චුදා කියන්නේ නතර කරනවා නවත්තනවා එහෙනම් මේ හතරෙන එක නතර කරනවා කියන එක ඔව් බලමු මෙතන තියෙන කගී බියල්ලෝ විශාලත්ව අනුව උල්රුල් නැත්නම් රල් හම්නිදා මොනවද පුල්යුරල් හම්නිදා විශාලත්ව අනුව වර්ග කරනවා එහෙනම් උත්තරේ
තුන බලමු චෙප්පුම් පුජංගි කන්නාමයන් චෙප්පුම් පුජංගි භාණ්ඩ ඇසුරුම් කිරීම කන්නාමයන් අවසන් කරනවා නම් කුගී බෙල්ලෝ විශාලත්ව අනුව පුල්යුරල් හම්නිදා වර්ග කරනවා කාණ්ඩ කරනවා කන් ගොසන් කන් කොත්කිරි විශාල දේ ඒවා විශාල දේ කිරි විශාල ඒවා විශාල විදියට විශාල ඒවා එකට තියෙනවා ඊට පස්සේ චගන් ගොසන් කුඩා දේවල් චගන් ගොත් කිරි පොඩි ඒවත් සමග එකට නනුවසෝ සස්සම්නිදා සත්සම්නිදා වෙන් කරලා නැත්නම් බෙදලා ගොඩ ගැහුවා. එහෙනම් කන්ගොත් කිරි කියන්නේ විශාල ඒවා එකට චගන්ගොත් කිරි කියන්නේ කුඩා ඒවා එකට. රයිට්. එහෙනම් උත්තරේ 3. අපි යන් ඊළඟට තියෙන්නේ හැන්ඩල් එක කොටෝ කියන්නේ කටර් එක කටර් එක අපි කපන කටර් එක ස්විච් එක හන්පුංගි කියනවා මොනවද එක්සෝස් පෑන් එකට ස්විච් එක කොටෝ කටර් එක හැන්ඩල් එක රයිට් අපි බලමු සොන්බන් කිගේ ඒ නුප්පිගාචම් නජායෝ ලේත් මැෂින් එක එහෙම නැත්නම් ලියවන පට්ටලයේ නුප්පිගා උස චොම් නජායෝ ටිකක් පහළයි කරේසෝ එම නිසා තුල්යෝ නුප්පීරල් මච්චොස්සයෝ කරකවලා උස ගැලපුවා සකස් කරා එහෙනම් මොකද කරකවන්නේ හැන්ඩල් එක කරකවා හැන්දරල් තුල්යෝ නුප්පීරල් මච්චොස්සයෝ එහෙනම් උත්තරේ එක අපි යන් ඊළඟට චොංසෝ පිරිසිදු කරනවා පූජාන් ඇසුරුම් කරනවා චොංගොම් පරීක්ෂා කරනවා පුල්ලි වර්ග කරනවා ඔනරන් කීගේ අද මැෂින් උරුල් හානන් නාලිම්නිදා මොනවා හරි කරන දවස මැෂින් නම් මෙතන කරන්න පුළුවන් මොකද්ද චොංගොම් පරීක්ෂා කිරීම නම් උත්තරේ 3 චොංගොමල් හානන් නාරිම්නිදා පරීක්ෂා කරන දිනෙන් වෙනවා චෙදෙරු චක්දොන් හානංචි නිවැරදිව හරියටම ක්‍රියාත්මක වෙනවද කියලා හගින් එයා හම්නිදා පරීක්ෂා කළ යුතුය එහෙනම් උත්තරේ 3 අපි යන් 65 ස්තන මුලට තියෙනවා බලමු ගා යල්බන් චොල්පානන් යල්බන් කියන්නේ තුනි චොල්පාන් යකඩ තහඩු එහෙනම් මොකක්ද උත්තරේ 1 තුක්කේ ඝනකම තුනි යකඩ තහඩු කියලා කියනවා ඔව් පන්ගම් කාවිරෝ පන්ගම් කාවි කියන්නේ යකඩ තහඩු කපන කීයතෙන් චරමයන් දෙම්නිදා කැපුවම හරි කරෝනා එහෙම නමුත් තුක්කවුන් චොල්පනන් ගාන යකඩ තහඩු චොංගි චොල්දංගිරෝ විදුලි කට්ටරකින් නැතං බා කට්ටරකින් චල්ලයා හම්නිදා කැපිය යුතුයි තුක්කේ පළවෙනි උත්තරේ කිප්පි කියන්නේ ගැඹුර කිරි දිග මුගේ කියන්නේ බර එහෙනම් කිප්පි කියන්නේ ගැඹුර right එහෙනම් උත්තරේ 1 අපි යන් ඊළඟට පයිප ගා අපි උත්තර ටික බලමු කක් කක්කායා හම්නිදා කක්තා කියනවා කපනවා අඩු කරනවා දෙකටම කියනවා එහෙනම් කැපිය යුතුයි අඩු කළ යුතුයි කොජොන් හෙයා හම්නිදා කොජොන් හෙයා හම්නිදා ඔව් මොකද්ද නිවැරදිව සවි කළ යුතුයි කියන අදහස ඊළඟට තියෙනවා කුන්නොයා හම්නිදා විසන්ධි කළ යුතුයි නැත්නම් කැඩිය යුතුයි එතනින් චුක්ජොන් හෙයා හම්නිදා මැනිය යුතුයි එහෙම නැත්නම් කිරිය යුතුයි මැනිය යුතුයි කිරිය යුතුයි බරණම් කිරනවා දිගනම් මනිනවා මේ විදිහට බලමු පයිපගා පයිප්පය උම්ජිගිමියොන් එහෙම යනවා නම් චරගෙ හිම්දම් නිදා කැපීමට අමාරුයි උම්ජිගිජි අන්කේ මොකද කියන්නේ එහෙම නොයන විදියට නොයන්න එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න පයිපය මොනවද කළ යුතු කෝජොන් හෙයා හම්නිදා ඔව් මොකද්ද කරන්නේ අවශ්‍ය නිවැරදිව සවි කළ යුතුයි එතකොට අපිට කපන්න පුළුවන් එහෙම මේ වෙන්නේ නැහැ එහෙනම් උත්තරේ 2 අපි යන් 67 ස්තන මුලට තියෙන්නේ අපි බලමු ඊ නවස්සම් නිදා කියන්නේ ආවා
චෙප්පුමේ සනල් භාණ්ඩයේ නිෂ්පාදනය චුංජිහගෝ නතර කර වොන් වොනිනල් කියන්නේ හේතුව චජයා හම්නිදා සෙවිය යුතුයි. එහෙනම් මොනවාවත්ද හොයන්න ඕන? ඔව්. පළමු අපි උත්තරේ පුල්යන් ආවොත්නේ අපි නවත්තන්නේ. එහෙනම් පුල්යම් භූමි නවස්සම් පුල්යම් භූමි නවස්සම් නිදා. ඒ කියන්නේ පුල්යන් ආවා චෙප්පුමේ සෙන්සනල් භාණ්ඩ නිෂ්පාදනය මොනවද කරේ? චුංජිහගෝ නතර කර වොනිනල් චජයා හම්නිදා වොනිනල්. හරි බලමු උත්තර හතරේ. පළවෙනි එක තියෙනවා සෝමෝපුම්. සෝමෝපුම් කියන්නේ පරිභෝජන භාණ්ඩ. සිංචෙප්පුම් කියන්නේ අලුත් භාණ්ඩ. සෙන්සන්පුම් කියන්නේ නිෂ්පාදිත භාණ්ඩ. අවසාන එක නම් පුල්යම්පුම් ඩැමේජ්. දැන් උත්තරේ ඩැමේජ්. අපි යන් ඊළඟට ඕ क्यों जोया हमनिदा क्यों जोया हमनिदा क्यों දා කියන ඔන් කරනවා ඔන් කළ දිය යුතුයි. හරි. ඔන් කරලා දිය යුතුයි පළවෙනි එක. දෙවෙනි එක තියෙනවා චල්ලා චොයා හම්නිදා චරදා කපනවා එහෙනම් කපලා දිය යුතුයි. තුන්වෙනි එක තියෙනවා ප්‍යෝ චොයා හම්නිදා ප්‍යෝදා කියන්නේ දිගහරනවා දිගහැරලා දිය යුතුයි. ඊළඟ අවසාන එක තියෙනවා කරා චොයා හම්නිදා. ඔව්. කල්දා කියනවා මොනවද? මුවහත් කරනවා. එහෙම නැත්නම් අඹරනවා. ඔව්. එහෙනම් මුවහත් කරලා දිය යුතුයි. එහෙම නැත්නම් අඹරා දිය යුතුයි. ඔය විදිහට තියෙනවා. තව කියනවා මාරු කරලා දිය යුතුයි කියන්නත් පුළුවන් අපිට කරා ඔව්. ජයා හම්නිදා. ඒ විදිහට අපි බලමු. යම්සෙක් චගොබ් වර්ණ ගැන්වීමේ වැඩ හල්තේ කරන විට වොන්දනි රෙදි ඔන්කේමියොන් පැටලෙනව නම් යම් යම්සෙකි වර්ණ ගැන්වීම පාට චල් දෙජි අංශම්නිදා හොඳින් වෙන්නේ නැහැ. කරේසෝ එම නිසා මක්තෙගි කියන්නේ දණ්ඩ පොල්ල එහෙම නැත්නම් කූරෙන් චෝසෝ කලවම් කරලා වොන්දානල් රෙදි මොනවද කරන්නේ? ඔව් ප්‍රයෝජෝයා හම්නිදා දිගහැරලා දිය යුතුයි. උත්තරේ 3. රයිට් ඊළඟට මොග්ජේ අපි බලමු උත්තර. පස්සයෝ පදා කියන්නේ හාරනවා පස්සයෝ කියන්නේ හැරුවා. මෙවස්සයෝ මෙව්දා කියනවා පුරවනවා එහෙනම් පිරෙව්වා දෙවන එකේ. තුල්දා කියනවා හාරනවා එහෙනම් තුරොස්සයෝ කියන්නේ හැරුවා. මන්දල්දා හදනවා මන්දරොස්සයෝ හැදුවා. අතීතයෙන් මොනවද බලමු උත්තරේ ගන්න පුළුවන් මොකද්ද? මොක්චේ ඒ ලෑල්ල එහෙම නැත්නම් ලී කැබැල්ලේ හොමි ඉස්සෝසෝ හොම් පළුද්දක් එහෙම නැත්නම් සිදුරක් පොටිරෝ පොටි වලින් හොමල් සිදුර නැත්නම් පළුද්ද මොකද්ද කරන්නේ? මේ වස්සය පිරෙව්වා. එහෙනම් උත්තරේ දෙක. පළුද්ද පුරවනවා අපි පොටි දාලා. ලීයක තියෙන පළුද්දක් අපිට පුරවන්න පුළුවන් පොටි දාලා. පුරවනවාට කියනවා මෙව්දා. එහෙනම් මෙවස්සය අතීත කාලෙන් තියෙනවා. රයිට්. අපි යන් 70 වෙනි එකට. චොල්ගන් යකඩ කූරු කොන්මූල් ගොඩනැගිල්ල සිමෙන්ති කෝපු චිප් සැටලිම ඔයව ගැන තියෙන්නේ බලමු අපි මොකද්ද ගැලපෙන්නේ මෙතෙන්ට. ඉජේ උල්රල් සොල්චි හයා හම්නිදා දැන් මොනවද සොල්චි හයා හම්නිදා ස්ථාපිත කළ යුතු. එහෙනම් මොකද්ද ස්ථාපිත කළ යුන්නේ? ඔව් කෝපු චිබල් සොල්චි හයා හම්නිදා සැටලිම ස්ථාපිත කළ යුතුයි. ඊ චගොබේනන් මේ වැඩට පැලෙට්ටයි සහ වීචිපිනි වෙජිපින් කියන්නේ කුඤ්ඤ පිරියෝ හම්නිදා අවශ්‍ය වෙනවා. රයිට් අර ටයි ඕන පැලෙට්ටයි ඒ වගේම කියන්නේ පටි ඒ වගේම කුඤ්ඤ ඕන වෙනවා. හරි එහෙනම් උත්තරේ කෝපු චිප් සැටලිම ගහන වෙලාවට ඒව අවශ්‍ය වෙනවා කියලා කියනවා. රයිට් අපි යන් ඊළඟට
බලන්න තසොල් හදා කියන්නේ කොන්ක්‍රීට් දානවා. එහෙනම් තසොල් හානන් කොන්ක්‍රීට් දාන. අ, ඊළඟට තියෙනවා නන්. අ, දානවා කොන්ක්‍රීට් දාන එකට කියනවා තසොල් හදා කියලා. හේචේ හානන් කියන්නේ විසිරුවා හරිනවා. විසිරුවා හරින කොම්සහානන් පරීක්ෂා කරන චේගල් හානන් චේගල් හදා කියන ඉදිරිපත් කරනවා. එහෙනම් ඉදිරිපත් කරන කියන අදහස් තියෙනවා. බලමු ගැලපෙන්නේ මොකද්ද? ඔනරන් අද කොන්ක්‍රීටරල් කොන්ක්‍රීට් දානවට කියනවා තසොල් හදා කියලා. එහෙනම් උත්තරේක කොන්ක්‍රීටරල් තසොල් හානන් නරිම් නිදා දිනය වෙනවා. කොත් අනිවාර්යෙන්ම කොංසා ජංගේ ඉදිකිරීමේ වැඩබිමට කොන්ක්‍රීත මික්සෝ කොන්ක්‍රීට් ට්‍රක් මිචර එක ත්‍රොගී ට්‍රක් මිචර එක කොන්ක්‍රීට් ට්‍රක් මිචර එක තුචක් හල්කොම් නිදා ළඟා වේවි. රයිට්. එහෙනම් උත්තරේ එක. අපි යන් ඊළඟට ඒකේ තියෙනවා මොනවද? සෝ කියන්නේ අධික ශබ්දය. මොංචි දුහුවිලි නූස්සු කාන්දු වීම යොංගි දුම. ඒ විදිහට තියෙනවා වචන. හරි. අපි බලමු මොකද වෙන්නේ කියලා. සංසුදෝ ග්වානේ ජලනල පද්ධතියේ එහෙනම් ජලනල පද්ධතියේ මොනවද වෙන්න පුළුවන්? නූසුගා කාන්දු වීම පල්සෙන් හෙත්තාගු හම්නිදා හටගත්තා කියලා කියනවා. සංසුද්දෝ ග්වානේ මොකක්ද කියන්නේ ජලනල පද්ධතියේ ජලනලයේ kyunyori sengyoso kyunyori පිපිරීම් ඇති වෙලා මුරි සේනන් කොත් කත්සම් නිදා මුරි සේනන් කොත් කත්සම් නිදා මොකද්ද කියන්නේ මුරි ජලය සේදා කියන්නේ ලීක් වෙනවා වගේ. එහෙනම් උත්තරේ නුසු. හරි. අපි යන් ඊළඟට සුඩොක් විස බීජ නාශක කියෝචේ මාරු කරනවා. චුරිප් එකලස් කරනවා සකස් කරනවා. ඉදොන් එහෙම ගෙනියනවා ප්‍රවාහනය. රයිට්. බලමු. චුක්සාන නිල්චුයිරේ ගවගාල සත්වකොටු ඉල්චුයිරේ සතියකට හන්බොන් එක්වර බැගින් මොනවද කරන්න ඕන? සුදොගල් heයා hamnida ඉස බීජ හරණය කළ යුතු උත්තර එක. කරච්චි අනමයොන් එහෙම නොමැතිනම් කාචුක්දරේ සතුන්ට ප්යොංගි නාල්සු ඉග්ගී තෙමුනිම් නිදා ප්යොංගි රෝග නාල්සු ඇති වෙන්න පුළුවන් නිසා වෙනවා. රයිට්. එහෙනම් උත්තරේ එක සුදොග් විස බීජ නාශක විස බීජ හරණය කිරීම. හරි. ඊළඟට යනවා ඊළඟට ඔව් තෙවුන් රත් කරනවා කියන එක රත් වූ මල්ලින් වියලු වියලපු කියන අදහස අපි වේලපු කියන එක. ඔව්. උත්තරේ තියෙනවා තෙවුන් රත් කළ මල්ලෙන් වේලපු ඊළඟට තෙවුන් පිලිස්සු නොගින් දියවුණු. රයිට්. බලමු මොකද්ද ගැලපෙන්නේ. චොජන් කමුරන් චොජන් තෙමුණු දැල හෙත්පිචේ හෙත්පිත් කියන්නේ සූර්යාලෝකයෙන් මොනවද කරන්නේ? හුවේ පසුව පොගන් යාම් නිදා මොනවද කරන්න ඕන? ගබඩා කළ යුතුයි කියලා කියනවා. එහෙනම් මොනවායින් පස්සේද?
උත්තරේ දෙක මල්ලින් හුවේ. එහෙනම් උත්තරේ දෙක මල්ලින් හුවේ. රයිට්. අපි යනවා ඊළඟ එකට බලන්න. චන්මුන් ජනේලය චුල්චා මිනුම්පටිය ටේප් එක සංපුංගි සංපුංගි විදුලි පංකාව සදාරි ඉනිමග. අපි බලමු මොකද්ද ගැලපෙන්නේ. තොජං බලමු මෙතන ඉඳලා කරේසෝ එම නිසා තුජං චාගෝ බල් තින්ත ගාන වැඩ නැත්තම් තින්ත ගාන වැඩ හගි ජොනේ හගි ජොනේ කිරීමට පෙර 을을 යොරයා හම්නිදා මොනවා හරි විවෘත කළ යුතුයි. මොනවද විවෘත කරනවා නම් මෙතන ගන්න පුළුවන් චන්මුන් උත්තරේ එක චන්මුනල් යොරයා හම්නිදා හරි උත්තරේ එක තුජං චාගෝබල් හල්තේනන් තින්ත ගාන වැඩ කරන විට තින්ත ගහන වැඩ කරන විට චගොබ්ජංගල් වැඩ කරන ස්ථානය හංගි සිකයා හම්නිදා වාත්‍රාස්සය වාතාශ්‍රය පිරිසිදු කළ යුතුයි. එහෙනම් ඒ වෙනුවෙන් මොකද කරේ සොයම නිසා තුජං චගොබල් හගි ජොනේ තින්ත ගෑමේ තින්ත ගැස්මේ වැඩ කිරීමට පෙර උල් මොනවාද චන්මුනල් යොරයා හම්නිදා ජනෙල් විවෘත කළ යුතුයි. රයිට් අපි යන් 76 පොරයක් අපද්‍රව්‍ය පොක්කයක් වෙඩි බෙහෙත් එහෙම නැත්නම් පුපුරන ද්‍රව්‍ය ඊළඟට චොන්සොන් වයර් රේල් රේල් පීලි බලමු අපි ගැලපෙන්නේ මොකද්ද. පල්පා චගෝ පල්පා පිපිරවීමේ වැඩ හුවේනන් කිරීමෙන් පසු වැඩ කිරීමෙන් පසු මොන්ජෝ පළමුව සොක්තනරෝ සයොන්හල් සෝම්නන් ගල් අඟුරුවල භාවිතා කරන්න බැරි ල් කෝලා නයාහම් නිදා තෝරා ඉවත් කළ යුතුයි මොනවද පෝරයොක් අපද්‍රව්‍ය තෝරලා ඉවත් කළ යුතුයි නම් උත්තරේ එක අපි යන් 77 පුචිමියොන් ඇලෙනවා නම් ඇලවෙනවා නම් හරි පුසු මෙයොන් කඩනවා නම් කොරමයොන් තෝරනවා නම් පගමයොන් ගහනවා නම් පගමයොන් ගහනවා නම් අපි බලමු ගන්න බලමු කොම්බේ ඒ කොම්බේෝ ඒ වාහකයට පෝ උලිල්සු ඔප්සල් ජොන්දෝ රෝ ඔසවා දමන්න බැරි බෙල්ට් එකට ඔසවලා දාන්න බැරි කන් සොක්තනල් විශාල ගල් අඟුරු හම්මාරල් හම්මා මිටිය ඉයොන් හේසෝ භාවිතා කර මොනවද කරන්න ඕන උත්තර දෙක පූසුමයොන් පූසුම්යොන් දෙම්නිදා කැඩුවම හරි එහෙනම් උත්තරේ දෙක කැඩුවම හරි උත්තරේ දෙක රයිට් අපි යන් ඊළඟට ඔනල් චොරම් උත්තර බලමු තෝසෙක් තින්ත ගාන වැඩ තින්ත ගෑම නැත්නම් පොලිස් යොන්ජොබ් පෙල්ලින් වැඩ ඡේදන් ලී මැනලා කැපීම කුල්චේ කියන්නේ කැනීම් වැඩ පොළව හැරීමේ වැඩ හයි බලමු ඕනල් චෞමරෝ අද ප්‍රථම වතාවට චාගොබල් හෙස්සම් නිදා වැඩ කළා සාබරෝ තංගල් පාගෝ සබ් සවලෙන් තංගල් පාගෝ පොළව හාරා නාමුරල් පොබස්සම් නිදා මොනවද කියන්නේ ගස ගැලෙව්වා පොප්තා කියන උතන ගැලෙව්වා කියන අදහස ඔව් වෙන ෆ්ලොගරල් පොප්තා ගොත් පග් එක ගලවනවා මෙතන ගහක් ගැලෙව්වා එහෙනම් මොනවද මෙයා ප්‍රථම වතාවට කරේ කුල්චි චාගෝබල් කැනීම් වැඩ සවලෙන් හාරලා ගහ මොකද කරේ ගැලෙව්වා රයිට් අපි යන් ඊළඟට නෙම්සේ ගඳ ඔල්ලොග් පැල්ලම් මුල්ගොන් භාණ්ඩ චිත්සොල් බුරුසුව දත් බුරුසුව හරි යුක්චෝ කියන්නේ ඔව් යුක්චෝ කියනවා බාත් รู ම් එකේ අර බාත් ටැබ් මොකද ටබ් එක කියන්නේ අපි
නාන්න පාවිච්චි කරන බත් ටබ් එක. සෙමියොන් දේ කියන්නේ සිංක් එක. රූම් එකේ බාත් รู ම් එකේ තියෙන සිංක් එක. මේ ඉන්නෙන් තියෙන එහෙනම් බත් ටබ් එකේ හෝ සිංක් එකේ තියෙන ඊගා මොනවා හරි දෙයක් චිවුචි අනල් තේනන් චිවුචි චිවෝචි අනල් තේනන් මොනවද කරන්නේ මකන්න බැරි වෙලාවට ඒ කියන්නේ ඒක ඉවත් කරන්න බැරි වෙලාවට සේචරල් පුරින් නිදා සේචේ සෙදුම් කාරක ඉසිනවා කිරිගු ඒ වගේම චොගම් හුවේ ටිකකට පසුව මරන් කොල්ලේරෝ පෙලිච්ච රෙදි කැබැල්ලකින් තක්කමියොන් පිහදමනවනන් කේකත්හාගේ චීල් සුවිස්සම්නිදා පිරිසිදුව මොකද මකන්න පුළුවන් එහෙනම් මොනවද ඔල්ලොක් පැල්ලම් බාත්රූම් එකේ තියෙන දේවල් කොමඩ් එකේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් සිංක් එකේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් බාත් ටබ් එකේ වෙන්න පුළුවන් මේ පැල්ලම් ඉවත් කරන්න පුළුවන් මේ විදියට මොනවද සේචේරල් පුරිම් නිදා ඔව් සෙදුම් කාරක ඉසිනවා හරි එහෙනම් උත්තරේ දෙක අපි යන් ඊළඟට සෙවයා හම්නිදා සෙව්දා කියන එකේ තේරුම් කිහිපයක් තියෙනවා නතර කරනවා ඒ වගේම ගොඩනගනවා ඉදි කරනවා එහෙනම් නතර කළ යුතුයි ඉදි කළ යුතුයි හරි ඒ වගේ තියෙනවා නුල්ලයා හම්නිදා නුරදා කියන්නේ ඔබනවා ප්‍රෙස් කරන බටන් එක බෙල් එකක් එහෙනම් නුල්ලයා හම්නිදා එබිය යුතුයි යෝචොන් heයා හම්නිදා ඉල්ලා සිටිය යුතුයි ඉල්ලිය යුතුයි හගින් heයා හම්නිදා පරීක්ෂා කළ යුතුයි අපි බලමු මෙතන අවසාන දිනේ මොන්චෝ පෙරල් පළමුව බෙල් එක එහෙනම් උත්තරේ දෙක නුල්ලයා හම්නිදා ප්‍රථමයෙන් බෙල් එක එබිය යුතුයි බෙල් එක ගැසිය යුතුයි බටන් එක ප්‍රෙස් කරනවා එහෙනම් චොන්සුරල් හගි ජොනේ පිරිසිදු කිරීමට පෙර කෙක්සිරේ කෙක්සිරේ ආගන්තුක කාමරයේ සොන්නිමි ඉන්නංජි ආගන්තුකයෙක් එහෙම නැත්නම් පාරිභෝගිකයෙක් ඉන්නවද කියලා හගින් එයාම නිදා පරීක්ෂා කළ යුතුයි. කෙක්සිරේ මුනි තච්චෝ ඉක්කොනා තච්චෝ මෙතන මේක තචෝ කියලා උච්චාරණය වෙනවා. එහෙනම් කෙක්සිල් මුනි තචෝ ඉක්කොනා වැහිලා තියෙනවා නම් ආගන්තුකයන්ගේ කාමරයේ දොර වැහිලා තියෙනවා හෝ DND කාද ඒ කියන්නේ don't disturb කාඩ් කරදර කරන්න එපා කියන කාඩ් නා කාදගා ඔප්සමයොන් නැතිනම් මොන්ජෝ පළමුව බෙරල් නුල්ලයා හම්නෙදා බෙල් එක ගැසිය යුතුයි එබිය යුතුයි එහෙනම් එහෙම නැති වෙලාවක විතරයි බෙල් ගහන්න එහෙම තියෙනවා නම් අපි බෙල් ගහන්නේ නැහැ එහෙනම් උත්තරේ දෙක හරි මේ පළවෙනි එක තියෙනවා යුන් නියු කියන්නේ මාංශ කොන් නියු කොන් රියු කියලා කොන් නියු කියලා මේක උච්චාරණය කරන්නේ කොන් නියු කියන්නේ ධාන්‍ය හේසන් මුල් සීෆුඩ් කියන්නේ මුහුදු ආහාර යූචෙප්පුම් කිරි ආහාර බලමු මොකද උත්තරෙන්නේ චොනන් ඌයුරෝ මන්දනන් මම කිරි වලින් හදන එහෙනම් උත්තරේ 4 යූචෙප්පුම් කිරි ආහාර මුවසින් මූෝ සීදන් ඕනම දෙයක් ඕනම දෙයක් චල් මොක්සම් නිදා හොඳින් කනවා 특히 විශේෂයෙන්ම චීචවා පෝදෝරල් පෝතෝරල් මොනවද කියන්නේ චීජ කියන්නේ චීස් පොතෝ කියන්නේ මෙතන බටර් චුවා හේසෝ කැමති නිසා බටර් වලට කැමති නිසා මෙයිල් සෑම දිනකම පංග්වා හම්කේ පාන් සමග එකට මොක්සම් නිදා කනවා එහෙනම් උත්තරේ 4 අපි යන් ඊළඟට දෙකට යන් අපි 82 වෙනි ප්‍රශ්නේ මොනවද තියෙන්නේ බලමු පළවෙනි එක දෙනවා පක්ඛුම්යන් පක්ඛුදා කියනවා මාරු කරනවා ඔව් පක්ඛුම්යන් කියන්නේ මාරු කරනවා නම් පළවෙනි එක මාරු කරනවා නම් දෙවෙනි එක උම්ගිමියොන් රැගෙන යනවා නම් එහෙම කරනවා නම් පියුමියොන් දුම් පානය කරනවා නම් මන්දල්මියොන් හතර හදනවන ඔන්නම උත්තර තියෙනවා පක්කුමියොන් මාරු කරනවා නම් උම්ගිමියොන්
එහෙ මෙහෙ ගෙනියනවා නම් රැගෙන යනවා නම් පියුමියොන් බොනවා නම් දුම් බොනවා නම් මන්දල්මයන් හදනවා නම් අපි බලමු අවසානයේ තියෙන තම්බේරල් එහෙනම් තම්බේරල් පියුමියොන් අන්දෙම්නිදා සිගරට් බීම නොකළ යුතුයි තම්බේ අන්දෙම්නිදා සිගරට් නොකළ යුතුයි මොකක්ද උත්තරේ තුන පියුමියොන් අන්දෙම්නිදා උරි හේසායසොන් හේසායනන් අපේ කර්මාන්තශාලාවේ චගොබ්ජාං වැඩපළ පක්කේදෝ පිටතත් කම්යොන් ප්‍රයෝජිගා පුචෝ ඉස්සම්නිදා තුම්බීම දහනම් දැන්වීම් අලවල තියෙනවා චගොබ්ජම් පක්කේ සෝදෝ වැඩපලේ පිටතදී තම්බේරල් පියුම්යන් අන්දෙම්නිදා සිගරට් බීම නොකළ යුතුයි රයිට් අපි යන්න සුත්තුන බලමු මොනවද දෙන්නේ මාස්ක් මුඛාවරණ කීමාගේ කන් ඇබ මුඛාවරණ කීමාගේ කන් ඇබ පොහෝ දේ පොහෝ දේ ආරක්ෂිත උපකරණ අම්පන්න අංජොන්තේ අංජොන්තේ ආරක්ෂිත බඳපටිය හරි මේවා තියෙනවා බලමු උත්තරේ මොකක්ද කියලා ඊ චගොබ්ජංගන් මේ වැඩපළ සෝඅමේ සීමාම්නිදා අධික ශබ්දය අධිකයි එහෙනම් මොකක්ද ඕන කීමාගේ උත්තරේ දෙක කීමාගේරල් කන්නැබ පන්දසි චග්යොන් හදරෝ කශිප්සියෝ අනිවාර්යෙන්ම පැළඳීම කරන නැත්තම් කරමු හසිප්සියෝ කරන්න අනිවාර්යෙන් පැළඳීම කරන්න මොනවද කීමාගේ කන්නැබ රයිට් උත්තරේ දෙක අපි යන් 84 තක්කයා පිස දැමිය යුතුයි කියන අදහස පදායා ලැබිය යුතුයි කියන අදහස චබායා ඇල්ලිය යුතුයි සිනෝයා පැළඳිය යුතුයි රයිට් අපි බලමු පැළඳිය යුතුයි කිව්වොත් පාවහන් වෙනවනේ එහෙනම් මෙතන තියෙන්නේ අංජොන් හාරල් ආරක්ෂිත පාවහන් එහෙනම් උත්තරේ 4 පැළඳිය යුතුයි මුගෝන් මුල්ගොන බර භාණ්ඩ උම්ගිල් තේනන් එහෙම රැගෙන යන විට අංජොන් හාරල් ආරක්ෂිත පාවහන් සිනෝයා පැළඳිය යුතුයි මොකටද අංජොන් සාගෝරල් මොනවාද අනතුරු කර්මාන්තශාලා තුන ඇතිවන අනතුරු යේබං හල්සු ඉස්සම්නිදා ඔව් යේබං හදා වළක්වා ගන්න පුළුවන් එහෙනම් උත්තරේ 4 අපි යන්න 85 සිංගු පැමිණිලි කරනවා කිව්හන් මාරු කරනවා අන්නේ විස්තර කරනවා සිංචොන් අයදුම් කරනවා අපි බලමු ඒ උත්තර හතරෙන් ගැලපෙන්නේ මොකද්ද ඉල්ලිල් කූ කියලා තියෙනවා එහෙනම් ඉල්ලිල් කූ වල මොනවද කරන්නේ අපි පැමිණිලි කරනවා උත්තරේ 1 සිංගුහම්නිදා සිංගුරල් හෙස්සම්නිදා මේක විදියට සිංගුරල් හෙස්සම්නිදා පැමිණිලි කරා බලන්න ඔනල් චගොබ්ජංගේ පුරි නාසෝ අද වැඩ කරන ස්ථානයේ පුරි නාසෝ ගින්නක් ඇති වෙලා ඉල් කුවේ 119ට සිංගොරල් හෙස්සම්නිදා පැමිණිලි කරා තයෙන්හි වාසනාවන්තයි කන් පිහේනන් ඔප්සස්සම්නිදා විශාල අනතුරක් උනේ නැහැ විශාල අනතුරක් උනේ නැහැ තිබුණේ නැහැ හරි එහෙනම් උත්තරේ 1 ඊළඟට බලන්න චෙජොබ් නිෂ්පාදන චෝසොනොබ් නැව් කොන්සොරොබ් ඉදිකිරීම් චුක්සනොබ් සත්ව පාලනය රයිට් බලමු කොරියාවේ රැකියා ශාස්ත්‍ර 4ක් තියෙනවා ඒකෙන් මොකද්ද මේකට කියන්නේ චොනන් මාම පේරල් මන්දනන් නැව් හදන හේසායසෝ කර්මාන්තශාලාවේ දී ඉල් හේ බොන්ජොගිස්සයෝ වැඩ කරපු අවස්ථාවක් තියෙනවා කරේසෝ එම නිසා එනං චූසොනොබ් නැව් කර්මාන්තය සිංචොන් හෙස්සයෝ අයදුම් කරා එනං උත්තරේ දෙක නැව් කර්මාන්තය අයදුම් කරායා වැඩ කරපු අවස්ථාවක් තියෙන නිසා අපි යන් ඊළඟ එකට 87 මෝචිප් කිගන් බඳවා ගැනීමේ කාලය අපි සේවකින් බඳවා ගන්න කාලයක් තියෙනවා ඉන්ටෝ කරන කාලය එනම් ඉන්ටෝ සමුක පරීක්ෂණ කාලය එහෙම නැත්නම් බඳවා ගැනීමේ කාලය සුසප් කිගන් පුහුණු කාලය හිව්ගෙස් සිගන් විවේක කාලය ක්ලෝස් සිගන් ඔව් කම්කරු වේලාව ඒ කියන්නේ වැඩ කාලය අපේ බලමු සේතල් තොඟාන් මාස 3ක් පුරාවට මොනවද තියෙන්නේ සූසප් කිගන් ඔව් පුහුණු කාලය කච්චිරෝ හෙස්සම්නිදා ලබා ගැනීමට තීරණය කළා කතොඟාන්
ඒ කාලය පුරාවට ඉරල් පෙවුම් යන්සෝ වැඩ ඉගෙන ගනිමින් හේසායේ කර්මාන්ශාලාවේ චොගන් හල්සු ඉස්සල් චොගන් හදා කියන්නේ හුරු වෙනවා කර්මාන්ශාලාවට හුරු වෙන්න අනුවර්තනය වෙන්න පුළුවන් වේවි වගේ. ඔව්. චොගන් චෝගන් හල්සු ඉස්සල් කොත් කත්සම්දා හුරු වීමට නැත්නම් අනුවර්තනය වීමට හැකි වේවි වගේ පුළුවන් වේවි වගේ. එහෙනම් සුසප්කි ගන්න ගැන කතා කරන පුහුණු කාලය. රයිට්. අපි යන් 88. ඔව්. චේචුල් හෙස්සම්නිදා ඉදිරිපත් කළා. හොනප් හෙස්සම්නිදා මිශ්‍ර කළා කවලම් කරා. චොල්දන් හෙස්සම්නිදා කැපුවා. චෝචොල් හෙස්සම්නිදා ඇජස් කළා සකස් කරා. රයිට්. අපි බලමු. වේගුගින් දුන්නුක්චුන් විදේශිකයන් ලියාපදිංචි කිරීමේ කාඩ් එක පල්ග පච්චි වීහේ නිකුත් කිරීම ලබා ගැනීම වෙනුවෙන් පිර්යහන් අවශ්‍ය සොරියුරල් ලිය කියවිලි ලිපි ලේඛන චක්සොන් හෙස්සම්නිදා ලිව්වා. කුරිගු ඒ වගේම චුරිප්ගු වේගුක් ගින් සාමුසොයේ මොනවද කියන්නේ? චුරිප්ගුක් ආගමන විගමන කාර්යාලයට පන්වුන් හේසෝ පැමිණ චක්සොන් හන්සොරියුරල් ලියපු සහතික මොනවද කරන්නේ අපි චේචුල් හෙස්සම් නිදා ඉදිරිපත් කළා. එනම් උත්තරේ එක චේචුල් හෙස්සම් නිදා. අපි යන් 88. තෙජිකම් තෙජිකම් කියන අර්ථ සාධකය හියොබ් කබ්යෝ తాවකාලික ගේමය කියන්නේ කර්මාන්තශාලාවක් පැහුවොත් අපිට පඩි ගෙවනවා. එහෙනම් වැඩ රහිතව අපිට පඩි ගෙවනවා. ඒක තමයි හියොබ් කබ්යෝ తాවකාලික ගේම නැත්නම් වැඩපොළ වැහුනොත් අපිට తాවකාලිකව පඩි ගෙවීමක්. සිරොබ් කබ්යෝ කියනවා ඔව් රැකියාවක් නැති වෙලාවට අපිට පඩි ගෙවනවා. ඒක ගෙවන්නේ එක රක්ෂණයකින්. ඒකට කියන රක්ෂණය තමයි කොයම් පොහොම් රැකියා රක්ෂණය වුණොත් තමයි ඒක ගෙවන්නේ. චේබුල් ඉම්ගම් වැටුප් නොලබන අවස්ථාවේදී වැටුප් නොලැබෙන අවස්ථාවේදී කියන එක චේබුල් ඉම්ගම්. හරි. එහෙනම් මේ එක එක රක්ෂණ ගැන තියෙන බලමු අපි. ඉරල් හදාගා වැඩ කරද්දී හොරිරල් තචෝසෝ කොන්ද තුවාල වෙලා චිනන්තල් භූතෝ ගිය සතියේ සිට හේසායේ නාකජී මොතගු කර්මාන්තශාලාවට යන්න බැරි වුණා සහ බැරි වෙමින් මොතගු ඉස්සම්නිදා බැරි වෙමින් සිටියා. ඉරල් මොතගු ඉජ්ජිමාන් වැඩ කරන්න බැරිව සිටි නමුත් සංජේ පොහොමේ කයි දෙවෝ ඉස්සෝසෝ මොනවද කියන්නේ? කර්මාන්තශාලා අනතුරු රක්ෂණයේ කයිප් ලියාපදිංචි වෙලා තිබුණ නිසා මොනවද අපිට ලැබෙන්නේ එහෙනම්? ඒකේ ලියාපදිංචි නම් අපිට ලැබෙනවා හියොප් කුබ්යෝ తాවකාලික ගේම අපි රැකියාවක් කරන්න නැතුව උන්නම අපිට ගෙවනවා පදල්සු ඉත්තගොහම් නේද ලබන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් උත්තරේ දෙක. අපි බලමු ඊළඟ ප්‍රශ්න. කියුචික් නීති රීති නොංදම් විහිළු චොදේ ආරාධනා ඉසා ගෙවල් මාරු කිරීම. බලමු. සංදේපං විරුද්ධ පුජ්‍යලයා පුල්කේ ගමල නික්කිල්සු ඉන්නන් අපහසුතාවය දැනෙන්න පුළුවන් ඊල්රිල් හාමයන් අන්දෙමින්දා දේවල් කිරීම නොකළ යුතුයි. මොනවද? නොංදම්. ඔව් අපහසුතාවයට පත් වෙන නොංදමල් හාමයන් අන්දෙමිනිදා විහිළු කිරීම නොකළ යුතුයි. රයිට්. අපි යන් 91. 91. චම්බි උපකරණ සිගන් වේලාව චුංග සාක්ෂි චේරෝ අමුද්‍රව්‍ය. අපි බලමු මොනවද ගැලපෙන්නේ. චම්බි උපකරණ සිගන් වේලාව චුංගෝ සාක්ෂි චේරෝ අමුද්‍රව්‍ය. සොංහිරොංගල් තං හෙස්සල් තේනන් ලිංගික අතවරයට ලක්වන විට උල්රුල් හක්බෝ හාගෝ ආරක්ෂා කරනවා සහ සින්ගු හයා හම්නිදා. එහෙනම් මොනවා හරි ආරක්ෂා කරමින් හක්බෝ හදා ආරක්ෂා කරමින් සිංගු හයා හම්නිදා පැමිණිලි කළ යුතුයි. මොනවද ආරක්ෂා කරගන්න ඕන? චුංගෝ සාක්ෂි ආරක්ෂා කරගනිමින් පැමිණිලි කළ යුතුයි. එහෙනම් උත්තරේ 3. අපි යන් ඊළඟට. සියත් කියන්නේ බීජ. නොන්යා
පලිබෝධනාශක එහෙම නැත්නම් කෘමිනාශක කොරම් පොහොර කාබනික පොහොර ඊට පස්සේ තියෙනවා නක්යොබ් නග්යොබ් කියනවා ඔව්, වැටුණු කොළ කොළ වැටිච්ච කොළ තියෙන අපි බිම ඒ වැටුණු කොළ වලට කියනවා නග්යොබ් කියලා. හරි අපි බලමු මොකක්ද උත්තරේ මොජුංගල් සිම්ගි ජොනේ පැල සිටුවීමට පෙර අපි දාන්නේ මොනවද කොරම් එහෙම නැත්නම් පිරියෝ කියන එක තියෙන්න ඕන. ඔව් ජොනේ පැල සිටුවීමට පෙර කොරමල් පුරිම් නිදා කාබනික පොහොර ඉසිනවා. ක්‍රමයන් තංගේ එහෙමනම් පොළවේ යොංයන් බුනි යොංයන් බුනි කියන්නේ පෝෂ්‍ය පදාර්ථ මාන ජෝසෝ වැඩි වෙලා චංමුරි භෝග පැල ඇති තුන්තුන් හාගේ චරාල්සු ඉස්සමින්දා හොඳින් වර්ධනය වෙන්න පුළුවන්. ශක්තිමත්ව වර්ධනය වෙන්න පුළුවන්. එහෙනම් කොරම් කියන එක තමයි උත්තරේ. අපි යන් අවසානයකට පොදෝ උත්තර ටික බලමු. උම්ගිමියොන් ගෙනියනවා නම් එහෙම රැඟට යනවා නම් කොබමයොන් ගලවනව නම් සූමියොන් සූමියොන් සුයි කියලා දෙනවා සූමියොන් ඒකේ අදහස තමයි ඔව්, දමනවා නම් කියන අදහස. මොනවා හරි දමනවා අපි බෑග් දමනවා කවර දමනවා කියන්නේ ඒ වගේ පගමයොන් ගහනවා නම් අපි බලමු මොකද්ද ගැලපෙන්නේ කියලා. උම්ගිමයොන් රැගෙන යනවා නම් පොබමයොන් ගලවනවා නම් සූ සූමියොන් මොනවද දමනවා නම් මොනවා හරි කොළ වගේ දේවල් දමනවා නම් කියන අදහස. පගමයොන් ගහනවා නම් බලමු. පොදෝ ඒ පුංචිරල් පොදෝ ඒ බොංජිරල් මිදිවල බොංජිරල් බොංජි කියන්නේ කවර එහෙනම් උත්තරේ 3 දමනවා නම් නුන්යාගි කෘමිනාශක පලිබෝධනාශක පොදෝ ඒ තච්චි අංශම්නිදා මිදිවලට වැදෙන්නේ නැහැ. මිදිවලට වැදෙන්නේ නැහැ මේවා. ඇයි කවර් කරලා තියෙන්නේ. කිරිගු කිරිගු ඒ වගේම පිහේ මච්චාන්කු සේගා මොංනන් ගොද්ද පී කියන්නේ වැස්සට තෙමෙන්නේ නැහැ සහ සේගා මොංනන් ගොද්දෝ සේ කියන්නේ කුරුල්ලෝ කන දෙයත් පංජිහල්සු ඉස්සෝසෝ වලක්වා ගන්න පුළුවන් නිසා චුස්සම් නිදා හොඳයි. එහෙනම් උත්තරේ 3 හරි. හිස්තෙන් ප්‍රශ්න